සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අරන් ආවේ ගොඩක් අයට තියෙන කරදරයක් තමයි උදේට ළමයින්ගේ කෑම පෙට්ටියට මොනවද දාන්නේ කියලා. මටත් තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් මම ඔයාලට අරන් ආවේ අද ඒකට විසඳුමක්. විනාඩි 10ක් වගේ ඇතුළත මේක ඉක්මනට හදාගන්න පුළුවන්. අපිට ඕන කරන දේවල් ටික අපි රැට ලෑස්ති කරලා තියාගත්තාම උදේට විනාඩි 10කින් වගේ අපිට මේක ඉක්මනට හදාගන්න පුළුවන්. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මං අරගෙන තියෙනවා පාන් පෙති 6ක්. පාන් පෙති 6 වාටි මේ විදිහට කපලා අයින් කරගන්න ඕනේ. වාටි කපාගත්තු පාන් ටික අපි පොඩියට කොටු හැඩයට කපා ගන්නවා. ඊට පස්සේ මේ වගේ ලොකු බෝල් එකක් අරගෙන ඒ කපාගත්තු පාන් පෙති ටික දාගන්නවා. ඊගාවට අපි මේකට බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඒකටම අපි කෑලි මිරිස් තේ හැඳි එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. ඔයාලගේ පොඩි අය සැර කනවා හොරයි නම් මේකට එයාලා කන ප්‍රමාණයට සැර එකතු කරගන්න පුළුවන්. දැන් මේකට අපි හීනියට ලියාගත්තු කැරට්, ලීස්, කරපිංචා, රටලූණු, අමු මිරිස් එකතු කරගන්නවා. මේ ගන්න හැම දෙයක්ම හොඳට හීනියට ලියාගන්න. නැත්තම් මේක අපි අර පිච්චෙනකොට මැද අමු වෙන්න පුළුවන්. ඒ වගේම මේකට අපිට ගොටුකොළ වගේත් එකතු කරගෙන මේකේ පෝෂණීය බව තව වැඩි කරගන්නත් පුළුවන්. පලා වර්ගයක් මොන හරි එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි මේක හොඳට අනා ගන්න ඕනේ. මේ පාන් කෑලි ලොකුවට තියෙනකොට මේ අපි හදනේ රොටි එක කැඩෙන්න බලනවා. ඒ හින්දා අතින් හොඳට පාන් ටික පොඩි කරලා හදාගන්න. ඒ වගේම මේකේ මේ මිශ්‍රණය දිය ගතිය වගේ තිබ්බොත් ඔයාලා තව පාන් පෙත්තක් කඩලා එකතු කරගන්න. දැන් අපි මේ විදිහට තැටියක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාලා මේ විදිහට බටර් ටික ගා ගන්න ඕනේ හැමතැනම. දැන් මේ තැටිය රත් වෙනකොට අපි අතේ තෙල් ටිකක් ගාගෙන මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන පැතලි කරලා අර තැටියෙන් තියලා පුච්ච ගන්න ඕනේ. මේ විදිහට අපි ඔක්කොම ටික හදාගෙන ටිකක් පිච්චෙනකොට අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේක කර වෙන්න දෙන්න එපා. අඩු ගින්දරේ පුච්ච ගන්න. මේ විදිහට සැරෙන් සැරේ දෙපැත්ත දදා පුච්ච ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු අපේ රොටි ටික. මේක ඇත්තටම ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ගොඩක් රසයි. පොඩි අය ආසාවෙන් කයි මේක හදලා දුන්නොත් ඔයාලත් හදලා බලන්න. මගේ බබාලා දෙන්න නම් ආසාවෙන් මේක අරගෙන යනවා ඉස්කෝලේ. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.